කොහොමද ගයිස් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් පේජ් එක මම කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. ඒක ඩිසයින් එක කොහොමද මම කෝඩ් කරගත්තේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි අද වීඩියෝ එකට යමු. හරි ගයිස් මේ තියෙන මගේ හෝම් පේජ් එක. මේ හෝම් පේජ් එකේ තියෙන ක්‍රියේට් ස්කිල්ස් කියන බටන් එක ක්ලික් කරාම අපිව මේ විදියට ප්‍රොඩක්ට් රෙජිස්ටර් ෆෝම් එකට අරගෙන යනවා. ඔයගොල්ලන්ට ඒක ඩිසයින් එක මේ විදියට බලා ගන්න පුළුවන්. මේක තමයි ඩිසයින් එක. මම මෙතනදී මුලින්ම කරලා තියෙන්නේ හෙඩර් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ register new product කියලා ටෙක්ස්ට් එකක් ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ ප්‍රොඩක්ට් එකේ ටයිටල් එක දෙන්න ඉන්පුට් ෆීල්ඩ් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් එක දෙන්නත් ෆීල්ඩ් එකක් ඇඩ් කරන් තියෙනවා. ඊට පස්සේ කැටගරි එක සිලෙක්ටර් එකක් විදිහට තමයි දීලා තියෙන්නේ. ප්‍රයිස් එකක් දීලා තියෙනවා. ලෙවල් එකත් සිලෙක්ටර් එකක් විදිහට දීලා තියෙනවා. ස්ටේටස් එකත් සිලෙක්ටර් එකක් විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ මම ප්‍රොඩක්ට් ඉමේජ් එක ඇඩ් කරන්න හදලා තියෙනවා. ඊට පස්සේ රෙජිස්ටර් ප්‍රොඩක්ට් කියලා බටන් එකක් හදලා තියෙනවා. කැන්සල් කියලා ඇන්කර් ටැග් එකක් ඇතුලේ මම දීලා තියෙනවා. මේක ක්ලික් කරොත් අපිව සෙලර්ගේ ඩෑෂ්බෝඩ් එකට අරගෙන යනවා. අන්තිමටම මම කරලා තියෙන්නේ පුටර් එක ඇඩ් කරගනිපු එක. මේක තමයි ප්‍රොඩක්ට් රෙජිස්ටර් එකේ සම්පූර්ණ ඩිසයින් එක. හරි එහෙනම් අපි අද කෝඩ් එකට ගිහිල්ලා බලමු කොහොමද මේක හදාගෙන තියෙන්නේ කියලා. හරි ගයිස් මේ තියෙන්නේ ප්‍රොඩක්ට් රෙජිස්ටර් එකේ ඩිසයින් එක හදාගන්න product-register.php කියන ෆයිල් එක. මම මෙතනදී මුලින්ම PHP ස්ක්‍රිප්ට් එක දාගෙන තියෙනවා. ඊට පස්සේ තියෙන කෝඩ් ටික මම ඔයගොල්ලන්ට මේ ප්‍රොඩක්ට් රෙජිස්ටර් එකේ process එක ගැන කරන වීඩියෝ එකේදී ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙන නිසා අද මම ඒ ගැන explain කරන්න යන්නේ නෑ. ඊට පස්සේ මම මෙතනදී header එක මේකට include කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනදී තමයි මේකේ ඩිසයින් එක හදන්න මම පටන් අරන් තියෙන්නේ. මුලින්ම header කියලා කමෙන්ට් එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මම h1 tag එකක් දාගෙන register new product කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මම හදාගෙන තියෙන error message success message view වෙන box එක. ඒකෙදි මම paragraph tag එක හදලා තියෙනවා your product has been registered successful කියලා. ඊට පස්සේ error message එක හදාගෙන තිනවා මේ විදියට. ඊට පස්සේ මම registration form එක හදාගෙන තියෙනවා. ඒකට form එකට ID එක විදිහට මම දීලා තියෙනවා product form කියලා. ඊට පස්සේ මම product එකේ title එක හදාගෙන තියෙනවා. label එකක් හදාගෙන ඒකට මම product title කියලා දීලා තියෙනවා. ඊට පස්සේ input field එකක් දීලා තියෙනවා. ඒකේ type එක විදිහට text කියලා දීලා තියෙනවා. ID එක දීලා තියෙනවා product title කියලා. ඊට පස්සේ paragraph tag එකක මම දීලා තියෙනවා max 150යි characters කියලා. ඊට පස්සේ මම හදාගෙන තියෙන description එක. ඒකෙත් මම div එකක් හදාගෙන label එකක් හදලා තියෙනවා product description කියලා. ඊට පස්සේ ඒකෙදි මම හදාගෙන තියෙන text area එකක්. ඒකෙදි ID එක විදියට දීලා තියෙනවා description කියලා. ඊට පස්සේ paragraph tag එකක් දීලා තියෙනවා max 10යි characters කියලා. ඊට පස්සේ මම මෙතනදී grid system එකක් හදාගෙන තියෙනවා. ඒකෙදි හදාගෙන තියෙන මම category කියලා comment එකක් දාගෙන label එකක් හදාගෙන තියෙනවා category කියලා. ඊට පස්සේ මම මේක හදාගෙන තියෙන selector එකක් විදියට selector එකේ මම ඒකේ ID එක දීලා තිනවා category කියලා. ඊට පස්සේ මම option එකක් හදාගෙන තියෙනවා selector category කියලා value එක විදිහට බිංදුව දීලා තියෙනවා. ඊට පස්සේ මම ඒක දාලා තියෙනවා. ඊට පස්සේ price එක හදාගෙන තියෙනවා. ඒකත් label එක price කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මම හදාගෙන තිනවා input field එකක් span tag එකක් හදාගෙන rupees කියලා දීලා input field එකක් හදාගෙන තිනවා. ඒකේ ID එක විදිහට price කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මම හදාගෙන තිනවා තවත් grid system එකක්. ඊට පස්සේ ඒකෙදි දීලා තියෙනවා level කියලා. label එකක් ඇතුලේ level කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ඒකත් මම හදාගෙන තියෙන selector එකක් විදියට. ඒකෙත් ID එක දීලා තියෙනවා level කියලා. ඊට පස්සේ ඒකේ option දීලා තියෙනවා මේ විදියට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම හදාගෙන තියෙන status එක. status එකේ label එක දීලා තිනවා status කියලා. ඊට පස්සේ ඒකත් හදාගෙන තියෙන selector එකක් විදියට ඒකේ ID එක දීලා තිනවා status කියලා. ඊට පස්සේ ඒකෙත් option ටික මේ විදිහට මම දීලා තියෙනවා.
ඊට පස්සේ මම හදාගෙන තියෙන product image එක මම ඒකේ label එකක් හදාගෙන තිනවා product image කියලා. ඊට පස්සේ මම මේක අප්ලෝඩ් කරන ඒරියා එක මේ විදිහට හදාගෙන තියෙනවා. ඒකේ ID එක විදිහට මම දීලා තියෙනවා අප්ලෝඩ් ඒරියා කියලා. ඊට පස්සේ මම මෙතනදී image එකේ path එක add කරගෙන තියෙනවා මේ විදිහට. ඔයාලට ඩිසයින් එකේදී ඒක මෙහෙම බලා ගන්න පුළුවන්. මේකේ sign in වුණොත් විතරයි ඇතුළට යන්න දෙන්නේ. මම මේ විදිහට මෙතනදී sign in වෙනවා. ඔයා සෙලර් කෙනෙක් විදිහට sign in වුණොත් විතරයි මේක ඇතුළට අපිට යන්න දෙන්නේ. මෙන්න මේ විදිහට. ඔයගොල්ලන්ට මෙන්න මේ image එක බලා ගන්න පුළුවන් මෙතන add වෙලා තියෙන. මේකේ path එක මේක view වෙන path එක තමයි මෙතනදී මේ දීලා තියෙන්නේ. මේ path එකෙන් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම ඒකෙදි paragraph tag එකක් දාලා කියලා තිනවා drag and drop your image here කියලා. ඊට පස්සේ click to select a file කියලා png jpg up to 5MB කියලා ඔයගොල්ලන්ට ඒක ඩිසයින් එකේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකෙදි input field එකක් දීලා ID එක දීලා තියෙනවා product image කියලා. ඊට පස්සේ මම image එකේ preview එක හදාගෙන තියෙනවා. image tag එකක් හදාගෙන මම මේකෙදි preview img කියලා ID එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මුලින්ම මම කරලා තියෙන div එකක් හදාගෙන තියෙනවා. ඒකට ID එක දීලා තියෙනවා image preview කියලා. ඊට පස්සේ තමයි image tag එක හදාගෙන තියෙන්නේ. ඒකෙදිත් ID එක විදිහට දීලා තියෙනවා preview image කියලා. ඊට පස්සේ මම බටන් එකක් හදලා තියෙනවා. ඒකෙදි මම ID එක විදිහට දීලා තියෙනවා remove image කියලා. ඒකෙදි බටන් එකේ name එක විදිහට remove image කියලා දීලා තියෙනවා. ඒක hide වෙලා තමයි තියෙන්නේ. මම class එකක් දීලා තිනවා hide වෙන්න. ඒක නිසා මේක hide වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම error message එක මෙතනින් හදාගෙන තියෙනවා. ඒකට div එකක් හදාගෙන මම ID එකක් දීලා තිනවා form message කියලා. ඒ වගේම class එක මම දීලා තිනවා hidden කියලා. ඊට පස්සේ මම submit button හදාගෙන තියෙනවා. ඒකෙදි මම button එකක් හදාගෙන තියෙනවා register product කියලා. type එක විදිහට button submit කියලා දීලා තියෙනවා. button එකේ type එක විදිහට submit කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මම anchor tag එකක් ඇතුලේ cancel කියලා හදාගෙන තියෙනවා. මේක තමයි සම්පූර්ණයෙන්ම design එක product register එකේ design එක මම හදාගෙන තියෙන්නේ මේ code එකෙන්. ඊට පස්සේ ගත්තොත් මම මේ home එකේදී කරගෙන තියෙනවා මෙන්න මේ user role එකට seller කෙනෙක් විදිහට login වුණොත් මේ create skill කියන එකට මම href එක විදිහට product register.php කියන එක දීලා තියෙනවා. මේ විදිහට හරි මේක තමයි සම්පූර්ණයෙන්ම කෝඩ් එක. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා.